සාරිපුත්තයන් වහන්සේට ප්‍රඥාව තිබ්බා කල්පයක් ඇතුළත වැටෙන වැස්සේ වැහි බිඳු ගාන ප්‍රඥාවෙන් ගණන් කරන්න පුළුවන්. ඒක කටින් වචනෙන් කිව්වොත් මිනිසුන්ට ඒ අංක තේරෙන්නේ නැහැ. හැබැයි සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාවට තේරෙනවා මෙච්චර වහිනවා කියලා. එච්චර ප්‍රඥාවක් තිබ්බ සාරිපුත්තයන් වහන්සේටත් බණපදයක් ඇහෙන්නේ නැති තාක්කල් ඒ ප්‍රඥාව ඉස්මතු වුණාද නැද්ද? ඒ නිසා මේ දාන අතර ධර්ම දානයම අග්‍රයි. රහතුන් බිහි වෙන්නේ ධර්මය නිසා. ඒ ධර්ම දානය ලබලා දෙන්නේ ධර්මශාලාව. මේ ලෝකේ මිනිස්සෙකුට බණපදයක් ඇහෙන්නේ නැති තාක්කල් වැලි කැටයක් තරම්වත් දෙයක් දෙන්නේ නැහැ. අනේපිඩු සිටුතුමා දේවරන් විහිර ජේත වනේම රන් පහවණු අතුරලා එච්චර දන් දුන්නේ සවම්පතට මොනකක් ඇහිච්ච නිසාද? ධර්මයේ ඇහිච්ච නිසා. ඔයාලගේ අතිනුත් පින්කම් කෙරුණේ කුසල් කෙරුණේ හොඳ නරක පින්පව් ධර්මයට අහපු නිසා. ඔයාලා යම් දවසක මේ ධර්මය ඇහුවේ නැත්නම් ඔයාලගේ අතින් කොච්චර පින් කියන ඒවා මගහැරි යයිද? ඇයි මෙතන ඉන්න වැඩිහිටි අයට මේ තරුණ කාලේ මෙච්චර බණ අහලා පින් කරගන්න බැරි වුනේ? එකල ධර්මයේ කතා නොවුන නිසා. ඇයි මේ පැටවු මේ පොඩි කාලෙම පින් කරගන්නේ? මේ පැටවුන්ට ධර්මයේ ඇසුන නිසා. ඒ නිසා මේ මෙලොවත් පරලොවත් ධර්මයේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් තවත් නැහැ. ඒ නිසා මේ උත්තරීතර ධර්මය අපිට ඇහෙන්නේ ධර්මශාලාවක. ඒ නිසා කිටියෙන් කිව්වොත් එහෙම ඒකාන්තයෙන්ම නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත ප්‍රණීත අමා මහ නිවන පිණිසම හේතු වන පින්කමක් තමයි ධර්මශාලා කරවීම.